යාළුවන්ට ටීච් කරනවා. එතකොට යාළුවගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න වෙන ටිප්ස් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම පෙන්නන්නම් මගේ කේම්බ්‍රිජ් සර්ටිෆිකේට් එක. ඔයාලට පේනවා ඇති. නේද? මගේ නම රන්දි රේෂිකා පෙරේරා. කේම්බ්‍රිජ් එකේ දීප සර්ටිෆිකේට් එක. ඉතින් ටිකටි ටීචර් කෙනෙක් මම. ටිකටි කියන්නේ ලෝකේ ටීචර් කෙනෙක් විදිහට අපි ස්ටඩි කරලා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් ඉම්ප්‍රූව් කරගෙන අපිට ටීචර් කෙනෙක් විදිහට සහතිකයක් දෙනවා qualified කියලා නේද ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ටීච් කරන්න. ඉතින් අපිට කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් කියලා දෙන දෙයක් තමයි තව දෙයක් තමයි අපි ඉගෙන ගන්න ඕනේ දරුවෙක් ඉගෙන ගන්න විදිහට. මොකද අපි පුංචි දරුවන්ට ටීච් කරද්දී අපිට ඒක හොඳට තේරෙනවා. එයාලා ෂයි ගතිය නැහැනේ. ඉතින් ඒක නිසා එයාලට අපිට ටීච් කරන්න ඇඩල්ට්ස්ට ටීච් කරන්න යද්දී අපිට තේරෙනවා එයාලා ඉතින් අර වචනයක් වැරදිද. ඉතින් මේ මම කියන්නේ අපිටත් වරදිනවා නේද? අපි අපි our first language is Sinhala, right? This is our second language. ඉතින් අපිට සිංහලත් අපි සමහරක් වෙලාවට හරියට කතා කරනවද නෑ නේද? අපි කියන භාෂාවෙන් මේ අපි කතා කරන්නේ නැහැනේ. ඉතින් මේ අපි සමහරක් වෙලාවට ඉතින් අපිට කමන්නේ වැරදි තමයි කතා කරන්න ඕනේ. මම එක්සැම්පල් එකකට කියන්නම්. අපි හිතන්නකෝ මියුසික් ඉගෙන ගන්න අපි ක්ලාස් එකකට යනවා කියලා. නැත්නම් මියුසික් ඉගෙන ගන්න හදනවා කියලා. අපිට ෆස්ට් ටයිම් පුළුවන් ද තියෙන මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරගන්න සහ ලස්සනට කියන්න පර්ෆෙක්ට් වෙන්න. ඉතින් අපි ඒක වැරදි කියලා මේ වැරදි ප්ලේ කරලා තමයි නේද පර්ෆෙක්ට් වෙන්නේ. ඉතින් ලැන්ග්වේජ් එකක් කොහොමද ඒක පාට කැච් කරගෙන නිකුත් කතා කරන්නේ නැතුව අපිට පර්ෆෙක්ට්ලි කතා කරන්න පුළුවන් කියලා හිතන්නේ. එහෙම බෑ නේද? දැන් ස්විම් කරන කෙනෙක් කියලා අපි තියන්න යනකොට එයා වතුරට බහින්න ඕනේ නේද? මේ වතුර ගිලෙනවා, එතකොට වතුර පිරෙනවා, ඔයගේ ප්‍රශ්න ගොඩකට මොන පාලා තමයි එයාට පුළුවන් වෙන්නේ පර්ෆෙක්ට්ලි පිරන්න. ඉතින් ඒක ඒ වගේ තමයි. ඊගාවට මම ඔයාලට කිව්වේ රීඩ් කරන්න සහ ලිසන් කරන්න. ඊගාව ටිප් එක තමයි මම ඔයාලට දෙන්න. ඔයාලා කතා කරන්න පුංචි දේවල් කතා කරන්න. මේ මවුත් මසල්ස් හදාගන්න නම් අපි කතා කරන්න ඕනේනේ නේද? අපි මේ කට වහගෙන ඉන්නකම් අපිට වචනයක් කියනකම් අපිට මේක හරිද වැරදිද කියලාවත් තේරෙන්නේ නැහැ. ඉතින් අර වැරදි මිනිස්සුනාවේ ඒක අපේ ලංකාවේ පොඩ්ඩක් තියෙන දෙයක් වෙන රටවල නෝනේ. ෆොරිනර්ස් ළඟ කවදාවත් එනවනේ අපි කියන්නේ දරුවන්ට උනත් අපි කියන්නේ වැරදි කතා කරන අපිට කේම්බ්‍රිජ් එකෙන් මේ එයාලා උගන්වන්නේ ටීචර්ස්ලා විදිහට වල දරුවන් කතා කරන්න යනකොට වැරදුනොත් එයාලට ඒ අවස්ථාවේදී ඒක හදන්න යන්න එපා. එතකොට එයාලට මේ කතාවල ඩිස්ටර්බ් වෙනවනේ. එතකොට එයාලා ස්ටක් වෙලා අවුල් වෙලා එයාලා කතා කරන්න නැතුව යනවා. ඉතින් අපිට එයා නිදහසේ අපි කතා කරන්න දෙන ඉංග්‍රීසි කතා කරනවානේ. පස්සේ එයාට අපිට පස්සේ පුළුවන් වැරද්ද නිවැරදි කරන්න සහ නැත්තම් කතා කරගෙන යද්දී අපි උනත් ඉස්සරහට ඒ ග්‍රැමටිකලි කතා කරන්න ඉගෙන ගන්නවා. මුලින්ම වැරදි කතා කරන්න පුරුදු වෙන්න. දන්න ටිකෙන් කතා කරන්න පුරුදු වෙන්න. මම අර කිව්වා පුංචි දේවල් වලට දන්නවා. කියන්නේ නැති ප්‍රශ්නයක් නේ තියෙන්නේ නේද? එතනදී ඔයා මේ බයයිකුත් දෙයි අර පුරුදු නෑ. ඉතින් දැන් අද ඉඳන් පටන් ගන්න මේ පුංචි වචන ටික කියන්න නේද? අර පැනට අපිට පෙන් එක කියන්න පුළුවන් නේ. සම්පූර්ණ ෆුලි සෙන්ටෙන්ස් එක කියන්න ඕනේ. give me your pen නේද? do you have a pen? ඔය විදිහට අපිට ෆුලි කියන්න ඕනේ. ඉතින් රතු පෑන දෙන්න කියලා කියනවට වැඩිය අපිට පුළුවන් නේද? අපි දන්නවනේ පෙන් එක දෙන්න. දැන් පටන් ගන්නත් නැතුව ලොකුවට දේවල් කරන්න යන්න බෑ. මම කියන්නේ එදිනෙදා ඉනව day to day life ඔයා පුංචි දන්න ටිකට නේද? මේසෙට තාම මේසෙ කියන්නේ නැතුව table එක කියන්නේ. table correct pronunciation table කියලා නෝන කියන්නේ නේද? table right කමන්නේ දැන් පුළුවන් විදිහට කියනවා. සහ මේ චායක පොඩ්ඩක් එහාට කරන්න නේද? සහෝස් එක දෙන්න ඕනේ. ලෝසෝ කියන්න ඕනේ. ඊට මම කියන්නේ දන්න ටිකෙන් ස්පීකින් කියන එක හදාගන්න නම් මේ මවුත් මසල්ස් වහුරු කරගන්න. ඊට පස්සේ වල ලස්සන කතා කරන්න පුළුවන්. මම කියන්නේ not only
this language also any other language. හරි මේ language එක විතරක් නෙමෙයි ලස්සනට ඉතින් අපි කතා කරනකොට අපි කවුරුත් කැමති නේද මේ ලස්සනට කතා කරනවා නම් කෙනෙක් එක කතා කරන. හරි එතනදී තව දෙයක් තමයි මට කියන්න තියෙන්නේ ඊගාවට ඔයාට අර මෙතනදී skills ටික තමයි මේ improve කරගෙන යන්නේ. එයාලා 4 types of English language. Reading, writing, listening and speaking. මේ skills හතර තමයි අපි improve කරගෙන යන්නේ. ඉතින් අපි reading ගැන කතා කරා, speaking ගැන කතා කරා, listening ගැන කතා කරා. Reading, listening and reading, writing ඊගාවෙක මම මතක් කරේ. ඉතින් ඔයාට තියෙන එක දෙයක් තමයි ඒකේ අර රයිටින් කියලා ලොකුවට කරන්නව නෙවෙයි මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට ඇහෙන පුංචි පුංචි words ටික නොදන්න words ටික ඔයා note down කරන්න. ඔයාට පොඩි notebook එකක් තියාගන්න. ඒක අපිට අර ගොඩක් මෙහෙමයි පොඩි notebook එකක් අපිට තියාගන්න බැරි නම් ඔයාට පුළුවන් phone එකේ තියෙන notebook එකක් නේද අපිට පුළුවන් download කරගෙන ඔයා නොදන්න words ටික note down කරගෙන පස්සේ Google Translate කරලා බලන්න. ඒකක් මම writing වලදී කියන්නේ ගියේ ඔයාට පුළුවන් දවසේ නේද? ඔයාගේ දවසේ diary එකක් තියෙනවා අපි හැමෝටම. ඉතින් පුළුවන් දවසේ මුලින්ම ඔයාට ලියන්නම දන්නේ නැත්නම් මොකක් මේ තියෙන story book එකක් හරි කමක් නැහැ. අරගෙන එකම මම කියන්නම් tip එකක් විදිහට මම ඔයාලට ඒක දෙන්න. එකම passage එක සහ එකම sentence එක කීප පාරක් ලියන්න. එතකොට ඔයාට ඇහැට මේ ෆැමිලියර් වෙනවානේ ඔයාලට මේ ඒ වර්ඩ් එක සහ ස්පෙලිංස්. එතකොට ඔයාලට ඒක ඊගා පාර ලියනකොට ඔයාලට මේක තමයි කියන එක පුළුවන් ලියාගන්න. සහ එකම පැසේජ් එකක් අරන් ලියන්න. කීප පොතට ලියන්න රයිට් කරන්න අපිට මොකක් හරි ආටිකල් එකක් හරි ස්ටෝරි හරි එකක හරි ස්ටෝරි එකක් අරගෙන අපිට පුළුවන් ලියන්න. දවස් 30 මම හිතනවා අපිට page දෙකක් වගේ ලියන්න. සහ ඊට අමතරව වඩා පුළුවන් මේ ඩයරි එකක් ලියන්න. ඔයාගේ දිනදා ටිකක් පුළුවන් වෙයිගෙන එනකොට අපිට ඩයරි එකක් රයිට් කරන්න. ඔයා දිනදා කරපු දේ නම් පැය වෙනකම් කරපු ටික නෝට් ඩවුන් කරන්න. ඉතින් අද කරන එක ඔයා හෙටත් ලියනවා. එතකොට අර දිනදා ලියනකොටත් ඒක ඔයාලට රයිටින් ටික ඔයාගේ ඔටෝ හැදෙනවනේ නේද? එහෙනම් මම හිතනවා මම දැන් ක්ලාස් එකට යන්නත් ලෑස්ති වෙලා තමයි පොඩි වෙලාවක් තියෙන නිසා ඔයාලට මේ මම හිතනවා මේ ටික වැදගත් වුණා කියලා මට පුළුවන් විදිහට ටිප්ස් ටිකක් මම ඔයත් එක්ක ෂෙයා කරා. එහෙනම් හැමෝටම ගොඩාක් ස්තුතියි. කියන්න තියෙන්නේ හිත ඉන්න එපා. අදම පටන් ගන්න. මම හිතනවා මෙහෙම practice එක තමයි මේක. This is not a subject නේද? මේක subject එකක් නෙමෙයි. Only language. This is a language. Language එකක් ඉතින් අපි subject එකක් ආකාරයකට ඉගෙන ගන්න ගිය නිසා තමයි ස්කූල් වලදී අපිට ප්‍රශ්න වෙලා අපිට ඒ දවස්වල ඉංග්‍රීසි කියන එක ටිකක් අමාරුයි නේ ටිකක් නෙමෙයි අපිට අමාරුයි. ඉතින් මේ පස්සේ තමයි දැන් තමයි දන්නේ මේක මෙහෙම තමයි කරන්න කියන එක. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයාලට මේක enjoy කරන්න. සබ්ජෙක්ට් එකක් විදියට අමාරුවෙන් ඉගෙන ගන්න යන්න එපා. කොහොමද enjoy කරන්න ගමන් ආසාවෙන් නේද? ඔයාලට තියාගන්න බලන්නේ desire එකක්. මගේ තිබුණේ මේක. මම පුංචි කාලේ ඉඳන් කරපු දේ තමයි මේ